පුතේ එතකොට ටීචර් present tense කතා කරා, past tense කතා කරා, future tense කතා කරා, present continuous කතා කරා, past continuous කතා කරා. එතකොට අපිට ඔන්න passive voice වලට පහයිනේ. දැන් ටීචර් future continuous tense වලට passive voice උගන්වනවා කිව්වද? නෑ නේද? බලන්න අර අපි මුලින් ලියාගත්තේ future continuous tense වලට passive voice නෑ. හොඳද? future continuous tense වලට නෑ. ඊළඟට අපිට තියෙන්නේ පුතේ මොකක් කතා කරන්නද? present perfect tense වල passive voice එක තමයි කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම කොහොමද මෙතන මතකද පුතාට present perfect tense වල වාක්‍ය හැදිච්ච තාලේ? ඔන්න present perfect tense වලදී හැදුනේ පුතේ. කියන්නකෝ බලන්න present perfect active voice වල verb එක හැදුනේ කොහොමද කියලා? කොහොමද හැදුනේ? active voice වල present perfect tense වල මොකක් එකතු වෙලාද හැදුනේ? have has have. ඒක වචන නම් has have එක past participle එක එකතු වෙලා හැදුනේ. ඔන්න මේ පැත්තේ has එකයි have එකයි දෙකෙන් එකක් එක්ක ඔන්න පුතේ මේක passive voice වලට change වෙනකොට මොකක්ද එකතු වෙන්නේ? has have එක මෙන්න මෙයා been එකතු වෙලා ඒකත් එක්ක past participle. ඔන්න පුතේ verb එකට වෙන වැඩි. තියාගන්න වෙන වගේම එක සෙට් එකක් මුලින්ම active voice වලිනුත් ලියලා passive voice කරමු සෙට් එකක් දෙකක් විතර එහෙම හදලා ඊට පස්සේ ඩිරෙක්ට්ම හදාගෙන යන්න passive voice වාක්‍ය. හරිද? right. ඔන්න ටීචර් වාක්‍යයක් ලියනවා මෙහෙම එකක්. active voice වාක්‍යයක් ලියනවා example එකට active voice එකක්. a new house. have අපි made කියලා දාන්න නැතුව පුතේ කේක් එකක් වගේ එකක් හදනවා නම් තමයි අපි made කියලා දාන්නේ. build කියන එක ගමුකෝ ගොඩනගනවනේ නිවසක් ගොඩනගනවා කියන අදහසනේ. එතකොට අපි ඒකට build කියන එකේ past participle එක built. B U I L D. Built a house. Right. ඔහොම වෙන්නේ. This is the active voice sentence. Right. දැන් ඔන්න මේක passive voice වලට හරවනකොට පුතේ මේක සිංහලෙන් ලිව්වොත් එහෙම අර පුණුවරප ලියන වගේ අමුතු විදිහට තමයි ලියන්න වෙන්නේ. කමක් නැහැ ලියමු ඉතින්. ඔවුන් විසින් සාදනු ලබනු සාදනු මොකද්ද මන් ලියන්නේ? සාදනු ලැබ තිබේ. සාදනු ලැබ තිබේ. ඔවුන් විසින් නිවසක් සාදනු ලැබ තිබේ. right. අද පුතේ passive voice කරන්න බලන්න දැන් ඕක. හද. මොකද්ද මොකට ගන්නෙ? House has A house has been built by them. very good. built ඔක මුලින් ලියා ගන්නකො. දැන් තව එකක් දෙන්නම් ඒකත් ඉතින් මේ වගේ හදාගෙන යන්න. ඊට පස්සේ ඉතුරු ටික නිකාම හදමු. හරි. right. ඔන්න ඊළඟ වාක්‍ය හදන්න. මේ විදිහටම හදමුත් ඒකත් දෙවෙනි example එක. ඉතුරු ටික ඊට පස්සේ නිකන් හදමු. මට active voice වාක්‍ය මුලින් හදලා කියලා නැත්නම් වැරදුනොත් You have drawn five pictures have been drawn by Samiru. very good. 5 pictures කියන්නේ plural ඒ නිසා have been drawn by Samiru. very good. දැන් enough. ඔය දාරට හදින්න ඕනේ නැහැ. දැන් කෙලින්ම අපි passive voice වාක්‍යෙම හදාගෙන යන්න. මම වාක්‍ය ටිකක් දාගෙන යන්න. ටක් ගාලා හදමු මේ. මෙහෙම ඕනේ නැහැ. ධාති දෙකේ කෙලින්ම passive voice හදන්න. හරි? හරි. ක්‍රියාව කරන එක්කෙනෙක් නෑ. හරි. එතකොට මොකක්ද පුතේ නැති වෙන්නේ? by දාලා කවුද කියලා ලියන්න ඕනේ නැහැ. right? අන්න හරි. ඒක ඕනේ නැහැ. ඉතුරු ටික තියෙනවා. ටික හදන්නකො පුතේ. තව තියෙනවා තව දෙන්න. හරි ටීචර්. right. හදාගෙන යන්න බලන්න අපි. මම විසින් ටැග්ගක් දෙනු ලැබ තිබේ. කියන්න බලන්න. Gift has been given by mother. අවිෂ්ක විසින් පොත් හතක් මිලදී ගන්න තිබේ. කොහොමද? 7 books have been bought by Avishka. 7 books have been by එකේ past participle එක bought by Avishka. very good. ඊට පස්සේ This road has been repaired. this road මේ පාර එක පාරක් නිසා has been
අලුත් වැඩියා කරනවා repair ඒකේ past participle එක repair this road has been repaired කවුද කියලා නෑ by servants හරි එහෙම මොනවා හරි කරන කවුරු හරි ඉන්නවා නම් එහෙම දාන්න පුළුවන් සේවකයෝ හරි කවුරු හරි එහෙම දීලා නෑ උනාට අපි දන්නේ නෑ කවුරු හරි අලුත් වැඩියා කරපු එකක් අපිට කියන්න පුළුවන් Our teacher's car has been washed. washed our teachers My purse has been stolen. මගේ පර්ස් එක හොරකම් කරලා දන්නවනම් හොරාට ගහනවනේ කවුද කියලා නේද my purse has been එකක් නිසා has been stole හොරකම් කරනවා stolen past participle එක දැන් තව දෙකක් දෙන්නම් ඒ දෙකත් හදන්න ලොකු දෙකක් එතකොට ඉවරයි යන්න මෙතන මේ සිංහල එක නම් තේරෙන්න ලැබෙතිබේ අනේ අපොයි සිංහල ලියන්න ගියාම පිස්සු වෙනවා සමිරෝ කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙන්න ලැබෙතිබේ සවිනියා දැන් දාවේ මේක ඇල රෙකෝඩින් එකකින් අහන්න පුතේ මේක present perfect tense වල passive එක දැන් අන්තිම දෙක යන්නේ මේක පටලව ගන්න නැතුව ඉතින් අහන්නකෝ චුට්ටක් ඉන්නකෝ අද වැස්සෙන්ද යාළුවෝ නැද්ද කොහෙද ඔය දෙක ගණන් ගන්න එපා සවිනි ඕක දැන් තේරුම් ගන්න ගියොත් එහෙම ඔක්කොම ඉවරයි රෙකෝඩින් කෑල්ලෙන් බලන්න එක සමිරි මොනවද බැරි උනේ වචන මොනවද English Literary Association මොනවද බැරි ඊට පළවෙනි වාක්‍යය හදන්න තියෙනවා. පළවෙනි වාක්‍යය හැදුවද කියන්න බලන්න හදන්න තේරෙන්නේ තේරෙන්නේ නැද්ද අපේ ඇයි ඒක තේරෙන්නේ නැත්තේ ඔන්න බලන්නකෝ සමීරුව කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙන්න ලැබතිබේ ඉතින් කවුද මේ තෝරන්න ලැබුවේ කියලා නෑනේ පුතේ තෝරන්න ලැබුවේ කියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද කවුරු විසින්ද කියලා දීලා නෑ එතකොට ඔයාව තමයි තෝරන්නේ ඉතින් ඔන්න සමිතු ඔයත් මේක අහන් ඉන්න එපා මේක රෙකෝඩින් එකකින් අහන්න රයිට් ඔන්න බලන්නකෝ එතකොට කවුද තෝරන්නේ ඔන්න ටීචර්ගේ කාර් එක වගේ ඔයා එතකොට ඔයා නම් has been සමීරු has been selected කොහෙටද පුතේ select වෙලා තින්නේ to the University of Colombo අර බයි කවුද කියලා නෑ බයි UGC ද කවුද කියන එක දාන්න නෑ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්ද මොකෙන්ද කියලා දීලා නෑ කවුරු විසින්ද කියලා ඒක ඕනේ ඊට පස්සේ මෙතන ඉතුරු ටික දානවා to the University of Colombo right ඕක ඔච්චර ඔන්න මේ මම මේ කතා කර ඉන්නේ present perfect continuous present perfect tense එකේ passive voice පටලව ගන්න නැතුව ඉන්නකො මාතුතාව දෙන්න ඔන්න ඊළඟ එක කියන්න බලන්න සමිරු මේක SA Association has been organized by English Literature Association. SA Association නෙමෙයි රචනා තරංගෙට මොකක්ද කියන්නේ දැන් මොකද්ද ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය විසින් අන්න by English Literary Association ඒක අන්තිමට එනවා එයාලා ඕගනයිස් කරන්නේ මොකක්ද රචනා තරංගයට මොකක්ද කියන්නේ an essay competition තරංගෙට කියන්නේ an essay competition ඊට පස්සේ essay competition කියන්නේ එකක් has organized by English Literary Association පටලවා ගත්තනේ essay competition කියන එක මෙන්න මෙතන විතරයි වැරදුනේ ඉතුරු ටික හරි right ඔය විදිහට තමයි ඒක එතකොට හැදෙන්න ඕනි ඔච්චරයි present perfect tense වල passive voice කියලා කියන්නේ ඉතුරු ටික හදාගත්ත මේ මෙන්න මේ දෙක මොකක් හරි පටලවිලක් වුණා මේ මේකේ පටලවෙන්න දෙයක් ඇත්තෙම නෑනේ මේක ලේසි මෙතන නම් වචනේ පොඩ්ඩක් කරද්දා කියමුකෝ මේක වැරදෙන්න නම් හේතුවක් නෑ මොකක්ද ඒකට ඕනේ සමීර ඇත්තටම කියන්නකෝ මොකද උනේ කියලා ඒක වෙච්ච දේ කිය ඇයි ඒක හිතුන්නේ නැත්තේ කියන්නකෝ බලන්න හිතුන්නේ නැත්තේ හැටිය තේරුම් ගන්න බෑ හිතුන්නේ නැත්තේ කියලා මොකක්ද උනේ යාට පටලවිච්ච ඉක්තන කියන්න පුතේ බයි එකට දාන්න කවුරු දුන්නා කියලා හිතුවේ. ඉතින් බයි එක දාන්න කවුද තේරුවේ කියලා නෑනේ මේ මෙතනට ගිහින් බලන්න පුතේ හැමතිස්සෙම ඔයාලා හැමෝටම ඕන මං කියන්න පුතාලා ඔයාලන්ට මේ බයි කියලා දාන්න දැන් මෙතන නම් ඉන්නානේ කවුද සංවිධානය කරේ මේ විසින් කියලා දීලා තියෙනවානේ මෙන්න මේ සාහිත්‍ය සමිතිය විසින් දැන් මෙතන ගිහින් බලන්නකෝ සමීරෝ කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙන්න ලැබ තිබේ මෙන්න මේ ප්‍රශ්න මෙන්න මෙතනට යන්න තෝරනු ලැබ තිබේ කියන ක්‍රියාපදේ ගාවට යන්න හරිද තෝරනු ලැබුවේ කවුද කියලා බලන්න කවුරුත් නැහැනේ තෝරනු ලැබුවේ කවුද කවුරුත් තෝරලා නැහැ අන්නේ බලන්න කවුරුත් තෝරලා නැහැ ඉතින්
අන්න එහෙම බලන්න පුතේ. මෙතන ගිහිල්ලා සංවිධානය කරන ලැබුවේ කවුද? ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය. එතකොට ඔබ්ජෙක්ට් එක හොයාගන්න පුළුවන් එකකින්. හරිද? එහෙම බලන්න පොඩි ප්‍රශ්නයක් අහලා ඉවරලා එතනට ගිහිල්ලා. හටලවා ගන්න එපා ඔන්න. right. ඔන්න එතනට එනකම් present perfect tense වල passive voice එක ඉවරයි. ඒ ටික රෙකෝඩින් එකෙන් ඉතුරු කට්ටිය බලා ගන්න පුතේ. අපි ඊය කොටසට යන්. ඒකේ මම හොඳට කියා දුන්නා රෙකෝඩින් එකේ. එතකොට ඒක පටලැවෙන්නේ නැත්නම් දැන් අච්චාරු මුට්ටිය වෙනවා. right. ඔන්න බලන්නකෝ. මේක අහන් ඉන්නකෝ. ඊළඟ එක. එතකොට ඔයාලට present perfect continuous tense එකක් present perfect එක වගේම තමයි පුතේ මේකත් පුංචි වෙනසක් තමයි තියෙන්නේ. ලියා ගන්න හැමෝම මාතෘකාව past perfect tense in passive. පුතේ හයිද මාතෘකාව ලියුවනේ. මේ බලන්නකෝ. ඔන්න ඉස්සෙල්ලා වගේම ඔන්න දැන් මෙන්න active voice එකේ කියන්නේ ඔන්න past perfect tense වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා බලමු. right ඔන්න active voice past perfect වාක්‍ය. මට මතකයි මේ දැන් tenses කතා කරනකොට ටීචර් කියා දුන්නා. මේ ශාලුක තව ටිකක් පරක් වෙලාව නැගීම හරි ෂෝක් මේකත් නැති වෙනවා. right මාතෘකාව ආයෙ උඩින් දාන්න ටක් ගාලා ලියා ගන්න මාතෘකාව. පටන් ගන්නකොට මාප් එක හොඳයි. මාතෘකාව ටක් ගාලා ලියා ගන්න past perfect tense in passive. දැන් එක කැලලක් තුන් දෙනෙකුට නැති වෙලා තියෙන එක රෙකෝඩින් එකකින් බලමු අපි. past perfect tense in passive කියලා මාතෘකාව ලිව්වා මෙන්න අහගන්න. past perfect tense වල passive voice එක තමයි කරන්නේ. මෙන්න බලන්නකො පුතේ දැන් active voice past perfect වාක්‍යයක් හැදෙන්නේ කොහොමද? had එකට past participle එක එකතු වෙලා. had gone, had eaten, had danced, had drawn and එහෙම had එකට හරිද? had එකට past participle එකතු වෙනවා. එතකොට ඔක පැසිව් විදිහට හදනකොට පුතේ මොකක්ද වෙන්නේ? had එකට මොකක්ද පුතේ අමතර එකතු වෙන්නේ මෙන්න මෙයා. been දාලා past participle එක එහෙමමයි. past participle එක ඔය විදිහටම තියෙනවා. ඕනම එක්සැම්පල් එකකුත් ලියන්න මෙතන ඕන ඔයාලට ඕන නිකන් එක්සැම්පල් එකක් ගන්නකො. ඔය හරි දැනෙන් තිබුණා කියලා හිතන්නකො verb එකක් had gone කියලා. ඕක passive voice වෙනවා නම් had been gone කියලා තමයි verb එක වෙනස් වෙන්නේ. ඔන්න ඔහොම තමයි හැදෙන්නේ. මේවා ඉතින් ලස්සන පාට ලියන්න හොඳයි නේ. මම එක පාටින් ලිව්වා කියලා ඕගොල්ලෝ එක පාටින් ලියන්න ඕනේ පාට 100ක් විතර තියෙන්නේ. කොටු කරලා බෝලෙන් එක එක තාලෙට. සමිරු නම් ඉවර ඇති. සවිනි අඳිනවා ඉරි ටීචර් කිව්වා හින්දා. ශාලුක හරිද? ඉවරද? ඇහෙන්නේ නැහැ ශාලුක කියන ඒවා. කො අර මනා පෞරුෂයෙන් කෑගල් කියන්නේ හරි කිය. හරි. ගම් වතුරට යට වුණාද? නෑනේ. මං අම්මට මැසේජ් එකකුත් දැම්ම මේ අම්මා ශාලුක. නෑනේ නේ. අම්මා මට දාලා තිබුණා වොයිස් එකක්. රයිට්. අපේ පන්තියේ අපේ ක්ලාස් වල පුතේ දෙන්නෙකුට කරදර නැහැ මේ. එක්කෙනෙක්ගේ ගෙදර පොඩක් ගම් වතුර ඇවිල්ලා තිබුණා. යට වෙලා ඒක ලොකු අවුලක් නෑ. යන්තම් ගිහින් තිබුණා. තව අර බදුල් ඉන්න අක්කලාට තමයි කරදර ගොඩක් තියෙන්නේ. පොස් කොණ්ඩි හේතු වෙලා ගෙවල් වලට ඇවිල්ලා අර බදුල්ලේ මේ ජනතාපුර කියලා ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ. ලුණුගල ජනතාපුර කියලා අර ලොකු නායක් ගිහින් තියෙනවා. ඔනේ පව් පුතේ දරුවෝ මේ ගෙවල් වලට හේත් ඒ කියන්නේ අර හම්බ වෙයි දන්නේ ආදාරණ ගෙවල් වලට හේතු වෙලා තින්නේ ඇවිල්ලා. මොකුත් ඇතුළට වෙලා නැහැ. ඒකට තව පොඩ්ඩක් ආව නම් ඔක්කොම ඉවරයිලු. යක්කලා දෙන්නගේ ගෙදර තියෙන අර මහා කන්දේ අර මෙහිම කඩාගෙන ගියේ කන්දේ උඩ මේගොල්ලන්ගේ ගෙවල් තියෙන. මට වීඩියෝ අරන් දෙන්න මගේ ඇස් දෙක රිදෙනවා ඒක දැක්කම මේ උඹෝ හරි බයයි. මෙහෙම මේ අර නායකයෙක් මෙහෙම පේනවා. අයිනෙම තියෙන්නේ. දෙයිය බේරලා වගේ ගෙවල් මේ කඩාගෙන යන දශමයයි වගේ තියෙන ගෙවල් දෙකම එක ලයින් එකට තියෙන. පල්ලෙහා තියෙන මොකද කුඹුක්කන් ඔයද මොකක්ද දෙකක් තියෙන පහලට. දුවම්මේ ළමයි ඒත් ඒ ගෙවල් වලට තාම ඉන්නේ. ෆස්ට් කණ්ඩි විල හේත් වෙලා. ආයින් යලත් නැහැ. යන්න දැන් නෑ නිති. මොකද කරන්නේ මේ? මේ වන්දන. පරිස්සමින් ඔයාලත් ඔන්නේ. වහිනකොට හරි මේ ගොරවනවත් එක්ක පරිස්සම්වල ඉන්නවා. වහිනකොටත් එන්නේ හීකට මගේද. හරි. ඔන්න දැන් අපි උදාහරණයක් බලමු. ඔන්න මේක මොන වාක්‍යයක්ද මේක? මේක පුතේ past perfect වාක්‍යයක්. ඉතින් මේක ලියන්නේ කොහොමද? ඔන්න ටීචර් ලියනවා ශිෂ්‍යයෝ
students මේක passive voice නෙමෙයි මේක active voice මේ AV කියලා දැන්නේ active voice සාමාන්‍යයෙන් අපි tenses වල ලියන වාක්‍ය students ඔන්න දැන් ඔක passive voice කරන්න තමයි යන්නේ students had done their homework ඔන්න passive voice වෙනකොට ඒක වෙනස් වෙනවා කොහොමද වෙනස් වෙන්නේ කවුරු විසින්ද ශිෂ්‍යයෝ විසින් කොහොම හැදෙනවා passive voice වලට එනකොට අර විසින් කෑල්ලක් දාලා කවුරු විසින්ද කරේ කියලා හැදෙනවා right දැන් බලන්නකෝ මෙන්න මෙයා තමයි subject එක මෙන්න මෙයා verb එක මොකක්ද පුතේ their homework කියන එක තමයි ඔවුන්ගේ වැඩ මොනවද කරලා තිබුණේ ඔවුන්ගේ ගෙදර වැඩ ඒක තමයි object එක වෙන්නේ එතකොට ඔන්න passive voice වලට වාක්‍ය හදනකොට මොකක්ද වෙන්නේ මෙන්න මේ object එක මුලට එනවා මේ subject එක අගට යනවා byte එක right ඔන්න හදනවා අපි passive voice වාක්‍ය their homework ඔන්න දැන් මෙතන කොහොමද තියෙන්නේ පුතේ had done කියලානේ දැන් කොහොමද verb එක වෙනස් වෙනවා කියලා ටීචර් කිව්වේ had been done වෙනස් වෙනවා had been done කවුද by students එතකොට මෙතන singular plural බවක් බලන්න ඕනද පුතේ නෑනේ කෝකට singular වුණත් plural වුණත් had තමයි එන්න ඕන නේද ඒක කිසි වෙනසක් නැහැ දෙකටම had තමයි දාන්න ලේසි ඒ නිසා වැරදෙන ප්‍රමාණය අඩුයි මේ been එක අරන්න එපා මෙතන දෙනකොට been එකක් තමයි additionally එකතු වෙලා තියෙන්නේ තවත් එකක් හදමු ඔය වගේ ඊට පස්සේ නිකම්ම වාක්‍ය ටිකක් හදාගෙන යන්න ඉවරයි ටීචර් right එහෙනම් හැමෝම ලියලා ඇතිනේ ඔන්න බලන්න අපි හදමු තව වාක්‍යයක්. පුතා තනියෙන් හදන්න මේක මම අහනවා. මම මේ වාක්‍ය හදන්නේ අන්තිමටම හදන එක්කෙනාගෙන්. ඒ නිසා හැදුවා කියලා කියන්න ඕන. අන්තිමටම හදන එක්කෙනාගෙන් තමයි වාක්‍ය අහන්නේ. හොඳයි? ඒ නිසා ඉක්මනට හදන්න ඕන. එකම කියන්න ඕන. සෙට් දෙකම කියන්න ඕන. ඇක්ටිව් වොයිස් එකක්. එකම. හදලා ඉවරයි කියන්න. දෙකම හදලා ඉවරයි කියන්න. අන්තිමට හදන එක්කෙනාගෙන් තමයි ගන්නෙ. තාම හදන ගමන් ටීචර් හදමු අපි යාළුවෙක්ගෙන් පොඩි උදාවක් ගමු නේද මේ ඇක්ටිව් වොයිස් එක හදන්න පාවුනේ නැත්තම් චමින්දු තුන්වෙනිට හෙද්දි චමින්දුගෙන් ඇක්ටිව් වොයිස් එක අහමු චමින්දු ඇක්ටිව් වොයිස් එක කියන්න බලන්න පාවුනේ යාළුවා නැත්තම් දෙකම කියන්න එපේ made cake mother had made cake made cake tiput වැරදිද පුතේ made a cake tiput වැරදිද මෙතන කේක් එකක් කියලා දැම්මේ නෑ නේද කේක් ගෙඩියක් කියලා තිබුණා නම් දාන්න තිබුණා මෙතන කේක් තමයි දාන්න වෙන්නේ මම කේක් කියලානේ දාලා තියෙන්නේ පටලැවෙනවද ඒක කේක් එකක් කියලා දාන්නකෝ එන හැබැයි එහෙම පටලැවෙනවා නම් කාට හරි කේක් එකක් එකක් කියලා දාගන්නකෝ එන කේක් කියලා දාන්නකෝ එහෙම පටලැවෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ verb එක වෙනස් වෙන්නේ. කමන්නේ ඔහොම දාන්නකො කේක් එකක් කියලා. ඕකේ. සවිනි හදමු දැන්. The cake had been made by mother nice. A cake had been made by mother. Very good. දැන් ඉතින් ඇති අතකගා දෙකක් විතර හැදුවනේ වගේ. දැන් මේ තාලෙට හද ඇක්ටිව් වොයිස් හද ඉන්නේ නෑ ටීචර් මෙන්න මේ ಜಾති වාක්‍ය තමයි දෙන්නේ දැන් හරිද මේ ಜಾති වාක්‍ය පහක් හයක් දෙන්න එක්කිනාට එක ගාන විතර දෙන්නම්කෝ රයිට් හදාගෙන යන වාක්‍ය හතරක් පහක් නාම ලේඛන වලට ඉංග්‍රීසි මොකක්ද කියන්නේ පුතේ නාම ලේඛනට ඉංග්‍රීසි මොකක්ද කියන්නේ අම්මපා ටීචර් උදේට මොකද්ද මාක් කරන්නේ present teacher කියන්නේ මොකක්ද මාක් කරනකොද register register එකේ මාක් කරනකොට නැද්ද ශාලක පන්ති හරි ටීචර් දෙන්නෙක් හරි අනිත් එන්න මට චුට්ටක් කියන්න පුතේ චමින්දු කීයක් හරිද පුතා 4යි ටීචර් හතර හද තා පොඩි වෙලාව දෙන්න සවින්නේ කියන එක තව වාක්‍යයක් උඩින් දාන්නම් කොහොමද ඒක තව එකක් දාන්න ඒක අනිත් දෙන්න නිකන් ඉන්න ගම හදන්නකෝ මගේ පුතාලා දෙන්න මේ කවුද අපේ චමින්දුයි සවිනි මේ පස්වෙනි එක හදලා ඉවර වෙච්ච ගම හරි කියන්න මම තව වාක්‍යයක් උඩින් දාන්න අර දෙන්න උඩ බලන් ඉන්න තව එකක් දාන්න ඉවරයිද right ශාලුකයි සමිනි ඉවර
ශාලුකයි සමීරු දෙන්න විතරයි ඉවර. අනිත් දෙන්න හදනවා තාම. ඉන්න. මට පළවෙනි වාක්‍ය කියන්න බලන්න මම මුලින් ඉඳන් ලේසි. මෙහෙට යනකොට තමයි චුට්ටක් අමාරු. ඕනේ මෙන්න මේ දෙකත් හරිම ලේසි. ලේසිම දෙක තමයි මේ වාක්‍ය දෙක. right? හරි. මට පළවෙනි එක කියන්නකෝ බලන්න. අපි ඒක පළවෙනි එක අහමුකෝ බලන්න කාගෙන්ද? ශාලුකගෙන් අහමු. ශාලුක පළවෙනි වාක්‍ය කියන්නේ පුතේ මට සිංහල වාක්‍යයක් කියන ගමන් කියන්න. විදුහල්පතිතුමා අන්න එක විදුහල්පතිතුමා විසින් උදේ රැස්වීම අමගනු ලැබ තිබුණි. The morning address speech by principal. The morning පුතේ the morning assembly පුතේ උදේ රැස්වීමට අපි කියනවා morning assembly එක කියලා. ඔයගොල්ලෝ යන්නේ මේ උදේ රැස්වීමට assembly. Teacher. address කියලා ලියුව නේද එක? ඒ කියන්නේ අමතනවා කියන එක. එතකොට the morning assembly මනුලි මෙතන මේ past perfect tense නේ පුතේ හදන්නේ. එතකොට අපි past perfect tense එක හදනකොට active voice එකේ had එකයි past participle එකයි වෙන්නේ. එතකොට passive voice හදනකොට had එකට been දාලා past participle. ඔන්න the morning assembly had been Address principal. අන්න හරි. addressed by the principal. ඔන්න ඔහොමයි ඒ වාක්‍යය. Teacher. ඔව් පුතා. Teacher. මට ටීචර් මුල් වාක්‍ය ටික විතරයි ටීචර් හදාගන්න පුළුවන් උනේ. කමන්නේ. ඔය ඉන්න ගමන් try කරන්න. try කරන ගමන් මේ ටිකත් හරිද කියලා බලන්න. ඔයාලට මේ මේක හදාගන්න බැරි වුණානේ 6 වෙනි එක නේද බැරි වුණේ හදන්න. ඔව් ටීචර්. ඒක try කරන්න. 6 වෙනි 6 වෙනි එකයි 5 වෙනි එකයිද? ඔව් ටීචර්. ඒක try කරන්න ඉන්න ගමන් try කරන්න මේ කියා අහන් ඉන්න ගමන් මේවත් හරිද කියලා බලන්න. හරිද කියලා බලන ගමන් try කරන්න. මට ඒ කියන්නේ දෙන්න පුළුවන් කාලය අච්චර. ඒ කාලය තුල හදා ගන්න පුළුවන් වෙනවා. බැරි ටික ටීචර් කියා දෙනකොට හොඳට තේරුම් ගන්න හදන්න. හදා ගන්න බැරියෝ හදා ගන්න. ඒ අතරතුර හදා ගන්න පුළුවන් නම් ටක් ගාලා හදන්න පුතේ. හොඳද? right. ඔන්න බලන්නකෝ. හරි. ඔන්න ඔයා දෙවෙනි එක හැදුවල සමිනේ. මේක ගුරුතුමිය විසින් නාම ලේඛනයේ ලකුණු කරනු ලැබ තිබුණි. ආයෙක මට කියලා ඉන්නකෝ යාම. එතකොට ලේසි නෑ ඉතිහාසය ඉතුරු ටික අර්ථ හැටිනේ. හා. ගුරුතුමිය විසින් නාම ලේඛනයේ ලකුණු කරනු ලැබ තිබුණි. The register had been marked by teacher. කවුද පුතේ? The register. නාම ලේඛනය. The register. ඒක එකක් වුණත් ගොඩක් වුණත් had been ලකුණු කරනවාට කියනවා mark. The register had been marked කවුද පුතේ? By the teacher. ගුරුතුමිය විසිනුයි ලකුණු කරේ. right. අන්න ඊට පස්සේ අපි යනවා ඊළඟ example එකට. හරි නේද මේක හැමෝගෙම? හරි කියලා මම හිතනවා. සමීර අපි තුන්වෙනි එක විශේෂත්වය කියමු මොකක්ද කියලා පුතේ? තුන්වෙනි එකේ කොටසක් අඩුයි අපි කියමු සමීරට පුළුවන් ඒක කලින්ම කිව්වා. මොකද පුතේ විශේෂත්වය එකේ? ක්‍රියාව කරන්න එක්කෙනෙක් නැහැ. අන්න හරි. දැන් මේ නෑ ටීචර් විසින් by the teacher by the principal කියලා තිබුණා. හැබැයි මෙතන ක්‍රියාව කරන කෙනා දොර වැහුවේ කවුද කියලා by කවුද කියලා දාන්න අවශ්‍ය නැහැ. මම ඒකයි කිව්වේ මේ දෙක තමයි ලේසිම දෙක කියලා. මේ වගේ by the කවුද කියලා නෑ ඒකේ. මෙතන කාර් එක හොයදපු කවුද කියලා නෑ. එතකොට ඔයාට හදන්න වෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි. by කියලා දාලා කවුරු මිසින්ද කියන්නේ. මං කියවනේ passive voice කියා දෙනකොට කරේ කවුද කියලා දන්නේ නැත්නම් කරපු කෙනාව කියන්න අවශ්‍ය නැත්නම් අපි ඒක කියන්නේ නැතුව ඉන්න. ඉතින් එතකොට by දාලා ලියන්න ඕනේ නැහැ. right. ඔන්න ඒ නිසා කියමු බලන්න සම්මිනෝ මේ දොර වහලු ලැබුණි කියන්නේ කියලා වහලා තිබුණේ. This door had been closed. Yes, this door මේ දොර කියන්නේ this door closed. This door has been closed. වහලා තිබුණා. right. ඊට පස්සේ චමිදු මේකේසි ඔව් පුතා. ඒ වාක්‍ය මම හැදුවා ටීචර්. හරිද ඒක? ඔව් ටීචර්. ඕකේ. හරි. හරියන් හරිදා ගන්න. චමිදු කාරක හොදරු ලැබ තිබුණේ. හද පුතේ? There had been washer. Yes. කාරක car
had been washed. මේ මට මේ ප්‍රොනවුන්ස් කරනකොට පොඩි කෑලි ඇහෙනවානේ. 아무තු විදිය දැන් දෙන්න කියවුණා. මේවට closet කියන හුණා washed කියන හුණා. මේ අටවසර කට්ටියක ප්‍රොනවුන්සියේෂන් කොහොමද මන්දා? මට එහෙම කලිනුත් එහෙම තියෙනවා. closed. closet කියන්නේ closed. මෙතන washed නෙමෙයි අර shed එක වගේ නෙමෙයි. washed. washed. right? ඔයගොල්ලෝ ප්‍රොනවුන්සියේෂන් පුරුදු වෙන්න පුළුවන් මේ ෆෝන් එකේ අර චාල්ස් අර මේ දැම්මම එනවා මේ ප්‍රොනවුන්ස් කරන හැටි මේ දැන් නම් එක එක ඇප් තියෙනවා. මේ ළඟදි මට ෂෝක් ඇප් එකක් ආවුණා. දැක්කොත් මං ආයි දාන්න. ඒකේ අර මේ AI මොකක් හරි ඇප් එකක්. මේ වාක්‍ය ටික ලස්සනට යනවා ප්‍රොනවුන්ස් කරන හැටි. හරි ආසේ මාත් එක ඩවුන්ලෝඩ් කරගන්න හදලා අමතක වුණා කොහොම හරි ඒ වෙලාවේ ඩේටා තිබුණේ නැහැ හරි මොකක් හරි වුණා ෆෝන් එකේ. ෂෝක් එකේ අර ප්‍රොනවුන්ස් කරන හැටි. දවසට විනාඩි 5යිද කොහෙද අහන්න ඕන. විනාඩි 5ක් ඇහුවම වචන ගොඩක් මතක තියෙනවා. මන්ට ආයි හම්බුණා මම ඔයගොල්ලන්ට ඒ ඇප් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. මොකක් හරි ඇප් එකක්. MB 100 ගානද කොහෙද ගියල්ලා තිබුණා මට ෆෝන් එකේ එච්චරවත් තිබුණේ නැහැ නේද නැත්නම් මම ඩවුන්ලෝඩ් කරනවා මම ආයි දැක්කොත් ඒව නෑ වෙලා හරි ඔන්න ඊට පස්සේ ටක් කරේ හදාගත්ත නේද පුතේ teacher. මේක පුළුවන් මොනවද හදන්න කාටද මේක හදන්න පුළුවන් කියන්න බලන්න හදුවම කියන්න බලන්න මිනිස්සු එසක් නිසා ඔවුන් විසින් නිවෙස් අලංකාර කරනු ලැබ තිබුණි. The houses had been decorated by the people because it was Vesak season. because දාලා හදලා තියෙනවා නේ right Miss Matharwa, ඔයා හදපු තාලේ කියන්න බලන්න the houses had been decorated by people for Vesak. ඊට වඩා වෙනස් විදිහට හදපු කවුරුත් නැද්ද because දාලානේ හදලා තියෙන්නේ ශාලක because දාලා හදුවේ නැද්ද because දාන්න නැතුව for කියලා දාලා නෙමෙයි දෙන්නේ මට මතක නෑ for කියලාද කියන්නේ because දාලා කියන්න පුළුවන් මේ නිසා කියලා තියෙන නිසා මේවත් හදන්නකෝ right හරි බලන්නකෝ මේක ඔන්න කාටද තේරෙන්නේ නැත්නම් බලන් ඉන්න මේ බලන්න වාක්‍ය දිහා මෙන්න මේක තමයි අමුතු කෑල්ලකට තියෙන්නේ නේද because එකක් වැරදිනේ ඔව් මිනිස්සු ඕන් විසින් නිවෙස් අලංකාර කරනු ලැබ තිබුණි. ආන්න බලන්නකෝ දැන් කවුද අලංකාර තිබුණේ? කරලා තියන්නේ. ඒගොල්ලෝ විසින්නේ හදලා තියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ නිවෙස් තමයි අලංකාර කරලා තියන්නේ. ඔවුන්ගේ නිවෙස් තමයි ඔවුන්ගේ මිනිස්සු විසින් ඔවුන්ගේ නිවෙස් තමයි මේ අලංකාර කරලා තියන්නේ. නේද පුතේ? එතකොට කාගේ houses ද? their houses. ඔවුන්ගේ නිවෙස්. ඔවුන්ගේ නිවෙස් තමයි අලංකාර කරන්නේ. ඔයගොල්ලෝ එහෙම නේද දන්නේ their houses කියන්නේ had been අලංකාර කරනවා කියනවා decorated මොකක් කියනද? ඕනනම් ඔයගලන්ට because දාලා ලියන්න පුළුවන්. නැත්තම් කම්ම for දාලා ලියන්න හැකි. for වෙසක් නිසා. වෙසක් හේතුයි. for වෙසක්. Their houses had been decorated by the people. මෙතන දැන් මම තවත් හොඳයි. අම්මා විසින් ඉංග්‍රීසි ටීචර්ට ආරාධනා කරනු ලැබ තිබුණි. ඕක හැදුවා හේතුව මගේ උපන්දින. ඒක අඟට දැම්මා. ඔන්න ගොරවනවා ඉක්මන් කරා. ටෝන් ගෑවුත් ටීචර්ට ආරාධනා කරනවා. කියන්න මට කවුරුත් කියන්න. English teacher had been invited by mother for my birthday. English teacher කාටද ආරාධනා කරේ English teacher had been invited කවුරු විසින් ආරාධනා කරේ අම්මා විසින් by mother English teacher අය ආරාධනා කරේ මෙතන ඉංග්‍රීසි ටීචර්ට එයාගේ ඔබ්ජෙක්ට් එකේ ඉන්නේ ඉංග්‍රීසි ටීචර්ට had been invited කවුරු විසින්ද by mother මොකක් නිසාද for my birthday for my birthday කියලා දාන්න පුළුවන් මේක මෙන්න මේ හේතුව නිසා කියලා එහෙම ඕන for my birthday හරි නේද හැමෝටම මේ මට කියන්නකෝ ඔයාලට මේ පදාත උදේට පන්ති දිනනොත් මේ සතියේ සෙනසුරාදා නැතුව පදාත උදේට සෙනසුරාදා ඉරිදා නැතුව මේ එන සතියට විතරක් පදාත උදේට පන්ති දිනනවද Yena Miss Dahan. අඟහරුවාදා 8:00 10:00 පන්ති නෑ නේද පාටවත් මම ඒකුණත් දානවා පන්තියක් හොඳේ මම මෙසේජ් එකක් දාන්නම් ගෲප් එකට හරියටම බලලා මේ ලැබෙන සතිය ඉරිදාට නැතුව අඟහරුවාදට හරි
නෑ එකක් වැඩිපුර කරලා තියාගන්න මට පොඩි නිවාඩුවක් ඕනකමක් තියෙනවා. මොකද අපේ ගමන් ගොඩක් තියෙන ඉරිදාට. හරිද? එතකොට මං එන සතිය කරන්නේ නෑ කියලා නෙමෙයි කියන්නේ. මට හරියටම කියන්න බෑ මට වැඩිපුර පන්තියක් කරලා තියාගන්න. ඒ නිසා මේ අඟහරුවාදා උදේට මම පන්ති කරනවා. ඒකට මට හිටිච්ච ගමන් නෑ කීත හැකිනේ. අඟහරුවාදා උදේට පන්තියක් කරමු. හොඳේ. මම දාන්නම් group එකට message එකක් බෑ කියන්න බෑ රෙකෝඩින් දෙන්න. රෙකෝඩින් දෙන්න පන්ති ඉන්නවනේ. right. නැත්තම් හොරක අපිට ඉන්නව රෙකෝඩින් එකකින් දෙන්නද දෙන්නන කන්න. හරි. ඊට පස්සේ නැගිටින්න 8:00 10:00. හරි. 9:11 වුණා කමන්නේ. 9:11. පවුනේ පොඩ්ඩක් නිදා ගන්න දීලා 9:11. හා. නැත්නම් උදේට කන්නත් එපෑනේ අම්මටත් වදේනේ. 9:11 කරන්නම්කෝ. අඟහරුවාදට මම දාන්නම් මේ හැමෝටම මේ අනිත් සතිය දවස්වල පන්ති දිනනද උදේට? නැද්ද? සෙනසුරාදා අනිත් දවස්වල දාලා නෑ ටීචර්. නෑ. අනිත් අයට ශාලුක බදාදාර අනිත් දවස්වල නෑ නේද? කියන්න එපා තියෙනවා කියලා බොරුවට. නෑනේ. හරි සතුටුයි. හා හොඳයි. මම දාන්නම්කෝ බදාදා හැර ඉතුරු දවසක් බලලා දාන්නම්. හොඳේ අනිවාර්යෙන් එක. හරි හොඳයි. එතකොට ඔන්න හරි නේද වාක්‍යෙ කොච්චරයි ඉතින් ඕකෙන් අදන්නේ. ඕසාරිනේ. ඔවුනේ 8ක් හරිනේ simple present tense passive කරා, past tense passive කරා, future passive කරා, present continuous කරා, past continuous කරා, present perfect කරා, past perfect කරා. ඔන්න අන්තිම passive voice tense එක. future perfect continuous අන්තිම එක. future. ඒකත් ඉවර කරලා දාමුද? පොඩි දෙයක් තියෙන්නේ. හරිම ලේසි. right. මේ බලන්න පුතා. ඔන්න future perfect tense in passive අවසාන passive voice උගන්වන tense එක 8 වෙනි එක right මේ 8 වෙනි passive voice 8යි තියෙන්නේ ඔන්න 8 වෙනි එක තමයි මේ කතා කරන්නේ එතකොට පුතේ අපි active voice වල future perfect හදනකොට අපි ඉගෙන ගත්තා මතකයි ඔයගොල්ලන්ට tenses කතා කරනකොට future perfect tense දී කියා දුන්නා will have එකට past participle එක එකතු වෙලා තමයි හැදුනේ එතකොට ඕක passive voice වෙනකොට පුතේ will have එකට been කියන එක අර වගේම been තමයි additional එකතු වෙන්නේ ඉතුරු ටික එහෙමම ඔන්න තියෙනවා right අපි මොකක් හරි verb එකකුත් ඕන leave example එක හරි නම් හරි කියන්න බලන් ඉන්න එපා සවිනී ලියලා ඉවර නම් කියන්න පුතේ හරි කියන්න හරි ටීචර්. right හරි ටීචර්. හරි හරිනේ ටීචර්. okay ඔන්න ඊට පස්සේ අපි example එකක් බලමු චමින්දු හරිනේ ඔන්න අර එක තාලෙටම ටීචර් මේක ඔක්කොම කරේ හොඳේ ලේසියිනේ මතක තියාගන්න verb structure එක දුන්නා ඊට පස්සේ fully example එකක් හැදුවා ඊට පස්සේ නිකන් උදාහරණ හදාගෙන ගියා right අපි හදමු පොඩි උදාහරණයක් සරල එකක් මොකක් හරි ගමු අපි ඒ passive voice been දන්නේ will have විතරයිනේ passive voice වලට මෙතන ඉන්නේ අරවන්නේ මේ active voice වාක්‍යයක් නේ මේ active voice මේ සාමාන්‍ය tense එකේ වාක්‍යයක් චමින්දු children will have පාඩම් කරනකොට අපි study කියලා දාමුකෝ study will have studied ලබන සතිය වෙන විදිහ කියලා කොහොමද පුතේ කියන්නේ ලබන සතිය වෙන කවුරු හරි කියන්නේ කවුරු හරි කෙනෙක් කියන්නේ චමින්දු හරි කවුරු හරි කෙනෙක් කියන්නේ next නෑ මම ලබන සතිය වන විට කියලා next week තමයි ඒක ඕකේ ලබන සතිය වන විට කියලා කොහොමද කියන්නේ බයි දැන් මේ බයිම දාලා තියෙන්නේ by next week හා දැන් passive voice හදමු ඔන්න යන්න passive voice හදන්න යන්නේ හරිද ඔන්න subject එක තියෙනවා මෙන්න verb එක තියෙනවා පාඩම් දාලා නෑනේ අප්පච්චියෝ object එකක් දාලා නෑ පොඩක් ඉන්න object එකක් දාලා නෑ පුතේ වාක්‍යෙ ලබන සතිය වෙන විට පාඩම කියලා දාන්න එපා අප්පයි object එක දාන්න නෑ ටීචර් පාඩම කියලා දාන්න එපා පාඩම object එක හරලා මා ජූලියාටයි අයියෝ object එක හරලා object නැති passive voice කියා දෙනවා මේ පන්ති lesson අම්මපා object එකක් දාන්න තු passive voice හදන්න කියනවා කොහොමද ෂෝක් නේ එහෙම හදන්න පුළුවන් බෑ children will have studied the lesson by next මේ පරිදි කම්බල නැහැ passive voice වලට object නැතුව කියා දෙනවා හරි හරිනේ පුතේ ඔන්න මෙතනට a lesson by next week හරිනේ හරි නේද පුතේ පාඩමක් කියලා දාගන්න හරිනේ children will have studied a lesson by next week හරිනේ right
දැන් ඔක පැසිව් වොයිස් වලට අපි හදාගෙන යමු. ඔන්න මෙතන තියෙනවා සබ්ජෙක්ට් එක. මෙන්න තියෙනවා verb එක. මෙන්න තියෙනවා ටීචර් හලපු ඔබ්ජෙක්ට් එක. right. මේක වාක්‍ය නිකන් ඉතුරු කෑල්ලක්. by next week කියන්නේ ඉතුරු කෑල්ල. දැන් මොකක්ද ටීචර් කරන්නේ මේ ඔබ්ජෙක්ට් එක මුලට ගන්නවා. lesson will have been studied howද by children. hey මෙතන by කියලා දැම්ම කියලා ආයේ මේ by next week එකේ by එක හලනවද? නෑ. ඒ by කියලා කිව්වේ මේ ලබන සතියේ වන විට by. ඒක අපිට අදාළ by එකක් නෙමෙයි. මෙතන by children දාන්න ඕන. by children by next week. එක වාක්‍යයක ටීචර් by දෙකක් තියෙන පුළුවන්ද? ඔව් පුළුවන්. right. මේ by කිව්වේ විසින් by. මේ by කිව්වේ වන විට by. හරි? හලන්න එක by එකක්. බැලුවොත් එහෙම bye bye තමයි. හරි. ඔන්න ඊළඟට අපි මල්ලිගේ වැඩක් බලලා ඉන්න පුතේ. අනේ මල්ලි ඉතින් ඕගොල්ලන්ට කොච්චර ආදරද මේ මල්ලි හය යන්න ලිය ලස්සනයි නේ පුතේ. ඔන්න බලන්න මල්ලි ලස්සනයි කියන්නේ පුතේ. අන්න මල්ලි හොඳ බබා දැක්කද පල්ලි පන්ති කරන්න දීලා අකුරු ලියන හොඳ බබෙක් මේ ඉන්නේ මේ. අන්න බලන්න මේ මල්ලි හොඳ බබා ලස්සනයි ඈ. මල්ලි තමයි නේ හොඳම පුතා නේද පුතේ? හොඳ මල්ලි. ලෝකෙම ඉන්න ලස්සනම මල්ලි නේද පුතේ? කොච්චර හොඳයිද බලන්න කරදර කරන්නේ නේ අම්මට. පෙන්නනනේ අක්කල හොඳයි කියනවා ලස්සනයිද මගේ පුතාට. ඔව් හાર્ට් එකක් දාන්නේ. මම කියනවා හાર્ට් එකක් දාන්න කියලා. මම මල්ලිට හાર્ට් එකක් දාන්න බලන්න. අනේ අක්කේ මල්ලිට හાર્ට් එකක් දාන්න මේ පේනවා මල්ලිට කමෙන්ට් එකක් දාන්න. අන්න අර සමිතෝයිය දානවා. අන්න බලන්න. අන්න අර සමිතෝයිය දානවා බලන්න. අනේ අන්න පුතා සෝයි බබාලු දැක්කද? අන්න ටිකක් කරනකොට මේ සමිතෝයියට දාලා තියෙන ලස්සන. ටිකක් කරනයි වෙන්නේ කොයාට ගිහිල්ලා. හරිද පුතේ මේක? ඒ කියන්නේ එක වෙනස් සට් එකක්. හරි. කො බලන්න. හරි ආදරේ. චමින්ත කියමු පුතේ මේක ලබන මාසයේ වන විට ශාලුක කාර් එකක් මිලදීගෙන තියේවි. පැසිව් වොයිස් මේ නිකන් වාක්‍යයක් බීන් නැතුව හද. කාටද මම ඒක දුන්නේ සමීන්නේ නේ චමින්තට නෙමෙයි සමීට දුන්නේ. සමී හදමු සමීනේ ටීචර්ත් එක්ක කො සමීනි හදමු පුතේ. සවිනී කවුද සබ්ජෙක්ට් එක? කවුද පුතේ මිලදී ගන්නෙ? කො පුතා ටීචර්ත් එක්ක හදමු ටීචර් උදව් කරන්න. අන්න කට්ටුනා. අයියෝ. කවුරු හරි හදමුකෝ. සවිනී හදමුකෝ. කට්ටනද ඔය සිග්නල් මදි වගේ. කට්ටන නම් කොමින්න අපි ඒක දෙමු හදන්න. චමින්ද එකක් හදෝ. සමීරු කියන්න පුතේ. Shaluka will have bought a car by next month. very good. ඔන්න කවුද සබ්ජෙක්ට් එක? කවුද මිලදී ගන්න? ශාලුක. එතකොට verb එක හදන්නේ කොහොමද? will have එකත් එක්ක past participle එක bought නේ මිලදී ගන්න. by එකේ past participle එකනේ. ශාලුක will have bought මොකද්ද ගන්න? a car. මන්ලි හදමුකොත් ඒක පැසිව් වොයිස් කරලා. සවිනිව කට්ටේ නපාවු නැත්තා. A car will have been bought by Shaluka by the next month. අන්න ඔන්න ඔබ්ජෙක්ට් එක car verb එක තියෙනවා will එකයි have එකයි. ඔන්න චමිදු been දානවා අපි. bought දානවා. ඔන්න ඔච්චර. right. හදාගන්නකො ඒ ටික. හදලා අපි උදාහරණ ටිකක් ලියාගමු ගෙදරට හදන්න. මම උදාහරණ ටිකක් දාන්න පුතේ ලියාගෙන යන්න හොඳ. මම එසේ එකක් දැම්ම ගෲප් එකට. මම සමීරට නම් කිව්වා මේ අපි පොඩ්ඩක් ඉන්නකෝ. මේක හරියට හදලා මම මේ සතිය හැමෝටම දෙන එක තමයි. දැන් මේ පාර ඕලෙවල් වලටත් ඒක දන්නේ නැහැ. මොකද්ද? natural disasters. මම ඒක පොඩ්ඩක් සවින එකක් හරි කියන්නම් ඔයගලන්ට අහන් ඉන්නකෝ. මේ මොකද්ද මේ natural disasters, how to face natural disasters. කොහොමද අපි මේ ස්වභාවික ආපදාවල් වලට මුහුණ දෙන්න කියන එක තමයි ලියන්න තියෙන්නේ. ලියලා එවනා එක ටීචර් කරුණු ටිකක් එවනවා. ලියලා
ඔයාට දැනෙන විදිහට ලියන්න මුලින්ම. ඊට පස්සේ ටීචර් මේ 10 11 කළා ඊළාට කරුණු ටිකක් හදලා රචනාවකට ටීචර් දැම්මා. පොඩි ෆෝමැට් එකක් හදලා ඉවරලා. මොකද එයාලට විභාගෙට එන්න පුළුවන් පුතේ ඕල් ලෙවල් විභාගෙට හරි ටර්ම් ටෙස්ට් එකට හරි එන්න පුළුවන් එක. ඉතින් මේ මම ඒගොල්ලන්ට පුංචි කරුණු ටිකක් හොයලා දැම්මා. how to face natural disasters. කොහොමද අපි ස්වභාවික ආපදාවල් වලට මුහුණ දෙන්නේ කියන එක ලියන්න. එතකොට මම ඒකට දාපු කරුණු ටිකක් ඕගලන්ට කියන්නම් දැන් පොඩි අයිඩියා එකක් ගන්න. අයිඩියාස් නම් හොඳට හම්බුණා නේද පහුගිය දවස්වල. දැන් බලනකොට පහුගිය නෙමෙයි මේ දවස්වල තියෙනවා. සහ මේ මම මේ grade 10ද කොහෙද 10 or 9 grade 10 වල පේපර් එකක් දුන්නා මේ term test වලට. අනේ disasters වලට කලින් දුන්නේ මේ නායයන් එහෙම කලින් දුන්නේ. ඒ රචනාව තමයි ඒකේ තියෙන්නේ. මේ සමිරුට බලද්දී අයියාගේ පේපර් එකේ ඇති. මම අයියලාගේ එකේද කොහෙද තමයි තියෙන්නේ. ඔව්. බලන්න ඒකේ රචනාව තියෙන්නේ මේකමයි. හරි. එතකොට මේ මොනවද පුතේ අපිට මේකට ලියන්න පුළුවන්. මේ රචනාවට ඔන්න ලියන්න පුළුවන් කරුණු තමයි ස්වභාවික ආපදා වලට කොහොමද මුහුණ දෙන්නේ. එතකොට ලංකාවේ අපි විදිහට අපිට නැහැනේ මොනවද ගිනි කඳු පුපුරනේ මෙහෙම නැහැනේ. එතකොට අපිට මොනවද මේ අපිට එක various natural disasters තියෙන විවිධ ආකාරයේ ස්වභාවික ආපදාවල් අපේ රටට තියෙනවා. එතකොට including floods ඊට පස්සේ drought මේ නියඟයන් තියෙනවා. ඊට පස්සේ මොනවාද cyclones සුලිසුලන් වගේ ඒවා cyclones තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ earth slips නායම් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවික ආපදාවල් තමයි අපේ රටේ බහුලව තියෙන්නේ. එතකොට මෙන්න මේවා දැන් මුහුණ දෙන හැටියට තියෙන්නේ මෙන්න මේවට මොනවා හරි අපි මේ necessary precautions පෙර සූදානම් precaution එකක් අත්‍යවශ්‍ය වෙන පෙර සූදානමක් අපි ගාව තියෙනවා නම් අපිට මේවා මොනවා කරගන්න පුළුවන්ද පුතේ මිනිමයිස් කරගන්න පුළුවන් මේකින් වෙන ඉෆෙක්ට් එක බලපෑම අපිට අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ රචනාව සිංහල වලටත් එන්න පුළුවන් ඉංග්‍රීසි වලට කෙසේ වෙතත් සිංහල වලට හෝ එන්න පුළුවන් මාතෘකාවක්. එතකොට බලපෑම අඩු කරගන්න පුළුවන් මේ පරිසරයේ මේ පෙර සූදානමක් අපිට හැම එකටම තියෙනවා. දැන් ඔය සුනාමි වලට එහෙම පෙර සූදානමක් කියලා කරන්නේ නේ. එතකොට ඒ අඩු කරන්නනේ කරන්නේ ඒක. රිය අනතුරු වලට කරනවා එක දේවල් වලට. එතකොට ඒ වගේ පෙර සූදානමක් තියෙනවා. එතකොට මොනවද ඔන්න ඊට පස්සේ හඳුන්වලා දෙනවා අපේ රටේ තියෙන common disasters මොනවද කියලා එක චුට්ට විස්තර කරගෙන යන්න පුළුවන්. ඉතින් එකක් තමයි මේ flood කියන එක ගම් වතුර කියන එක. එතකොට ඒකට හේතුව තමයි heavy rainfall එකක් අධික වර්ෂාපතනයක් ලැබීම නිසා සහ overflowing rivers and lakes එක ඇලවල් overflow වුණාම මේ මොනවද එක ඇලවල් දොලවල් උතුරල පිටාර ගලලා ගියාම ඔන්න අපිට ගම් වතුර තත්ත්වයක් නැති වෙනවා සහ කොළඹ විශේෂයෙන් තව එක හේතුවක් තමයි කොළඹ විතරක් නෙමෙයි ජනාකීර්ණ ප්‍රදේශවල තව හේතුවක් තමයි පුතේ හරියට මේ ඩ්‍රේනේජ් සිස්ටම් එක අර කාණු පද්ධතිය ඩ්‍රේනේජ් සිස්ටම් එක හරියට නෑ කියන කාරණාව. හොයලා බලන්න වචන ඩ්‍රේනේජ් සිස්ටම් කියලා කියන මම වචන දෙන්නම් මගේ රචනාවේ තියෙනවා ඒ ඔක්කොම මම හදලා ඒක ඔයගලන්ට බලාගත හැකි. මේ එතකොට මම නිකන් කියන්නේ ලියා ගන්න පුළුවන් ඔයගලන්ට ඒ කාණු පද්ධතිය හරියට නැති එකත් ඔන්න එක හේතුවක් තමයි ගම් වතුර ඇති වෙන්නේ. සහ ඊළඟට ලෑන්ඩ්ස්ලයිඩ්ස් කියනවා මේ මොනවාද මෙව්වා මේ නායයනයකට. එතකොට ඔන්න මේ නායයනයකට එක හේතුවක් තමයි පුතේ ඒකත් අධික වර්ෂාපතනය සහ ඩීෆොරස්ට්‍රේෂන් කියනවා වනාන්තර විනාශ කිරීම. දැන් අහගෙනනේ ජනාධිපතිතුමා කියන්නේ අඩි 5000කට කොහෙද ඉහළ කිසිම දෙයක් ඉදිකිරීමක් කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ. එතකොට ඒ ඇයි ඉහළ ප්‍රදේශවල තියෙන වනාන්තර විනාශ කරාම ඒක බලපානනේ මුල් පද්ධතියෙන් අල්ලගෙන ඉන්නවනේ. දැන් ඔයගලන්ට සිංහල වලට තියෙනවා නම් ඕවා ලියත හැකි ලස්සනට. හරි. එතකොට ඒක එක හේතුවක් වෙනවා. සහ අනිත් එක තමයි soil erosion. පාංශු කාදනය කියන එක. soil erosion පාංශු කාදනය. ඉතින් වනාන්තර විනාශ කරාමනේ පුතේ අර මුල් වලින් අල්ලන් ඉන්නේවා නැති වෙලා යන හින්දානේ. එතකොට ඒක තමයි හේතුව. සහ ඊට පස්සේ මේ drought එකට මේ නියඟයට හේතුවක් තමයි හරි විදිහට වර්ෂාපතන රටාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුවත් වන විනාශය. වර්ෂාපතනය lack වෙනවා. lack of rainfall. lack අර හරියට ලැබෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ තව මොනවද ගන්න තියෙන දේවල් මේ සුළං වගේ ඒවා. ඒවත් කාලගුණික විපර්යාස cyclones ඔය එක සුළං වර්ග ඉන්නේ. ඒව නම් කාලගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ වගේ දේවල් නම් එන්නේ වර මොකක්වත්
මේ හේතුවක් නැහැනේ සුළං ඉතින් වායු ගෝලී තියෙන කැළඹීම් නිසානේ. එතකොට ඒව නම් එහෙම. එතකොට ඒ වගේ ඕන පොඩි පොඩි පුංචි කරුණු ටිකක් ලියන්න. මෙච්චර ගැඹුරුව ලියන්න ඕනේ නැහැ. සිංහල රචනාවකට එනවා නම් ඒවත් ඔලුවට දාගෙන තියාගන්න. එතකොට ලියත හැකින වචන. එහෙම. ඒව තමයි හේතුවේ. එතකොට අපිට ඕවට ගන්න පුළුවන් මොනවාද මේ precautions. ඒ කියන්නේ පෙර සූදානම් වෙන්න ගන්න පුළුවන් දේවල් මොනවද පුතේ? දැන් ගම් වතුරකට වගේ එක නම් අපිට ලියන්න පුළුවන් move to high ground. උස ස්ථානයකට high ground උස ස්ථානයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් safety place එකකට යන්න පුළුවන්. ආරක්ෂිත තැනකට යන්න පුළුවන්. දැන් ගොඩක් අය එහෙම යන්න නැතුවනේ ගොඩක් කොටු වෙලා සහ අහුනේ. ඒකට ඒ නිසා එහෙම දේවල් අපිට කරන්න පුළුවන් සහ අපිට තව කරන්න පුළුවන් දේවල් තමයි ඔය මොනවාද වර්ෂාපතනේ සෝරි ගම් වතුර තියෙන තැන්වල ඩ්‍රයිව් කරන්නේ හොඳ නැහැ. දැක්කනේ බස් එක අම්බෝ ගිහිල්ලා වහලේ උඩ මිනිස්සු ටික හිටියේ නැත්නම් ඔක්කොම ටික විනාශයිනේ. ඒකත් දැක්කදී වහලේ හැටි බුදු අම්මේ ඉතින් ඒ වගේ අනතුරු වැඩ කරන්න හොඳ නැහැ. හරි සේෆ්ටි විදිහට ඉන්න ඕන. ඒක එකක්. ඊට පස්සේ පුතේ ලෑන්ඩ් ස්ලයිඩ්ස් ඔය නායම් වෙන වෙලාවට පුතේ අපි stay alert of warning අර අනුතුරු ඇඟවීමේ මොන හරි සංඥාවල් මොන හරි තියෙනවා නම් එහෙම නැත්නම් අමුතු සවුන්ඩ්ස් එක එක සවුන්ඩ්ස් මොන හරි ඇහෙනවා නම් ඒ සයින්ස් නාය යන සයින්ස් කියන්නේ සංඥාවල් ඔය අර වතුර පැල්ලම් මොනවාද ගිලා බැහිම් එහෙම සයින්ස් සංඥාවල් කියන වචනේ පාවිච්චි කරන්නේ ඒවා තියෙනවා නම් අපි එතනින් ඉක්මනින්ම immediately evaluate අයින් වෙලා ඉක්මනට අයින් වෙලා යන්න ඕනේ. ඒක තමයි කරන්න පුළුවන් හොඳම එක. ඊට පස්සේ තව මොනවද මේ ඔය සුලිසුලන් වගේ එකකින් එහෙම මේව වෙන්න නම් ඔය ගස් කොළන් වැටෙන තැන්වල ඉන්න නැතුව එහෙම අයින් වෙලා යන්න පුළුවන්. දකින්න ඇති අර මේ දවස්වල යන වීඩියෝස් වල පෙන්නනවා බුදු අම්මේ දැන්නේ පුතේ වීඩියෝ හොඳේ වෙලියට දාන්නේ මිනිස්සු ෆෝන් වලින් එහෙම ගත්තේ ඒවා පහුගිය දවස්වල අප්ලෝඩ් කරන්න බැරි විදිහ සඳානේ යන හැටිනේ ඒවා බුදු අම්මෝ විනාඩි 5ක්වත් යන්නේ නැහැ නේ ඒක ගහගෙන කඩාගෙන යන්න බයව හිතෙනවා දැක්කමනේ. ඒකට ඔන්න මේ ඒ වගේ එහෙම ඒ වගේ මොන හරි පොඩි දේවල් ටිකක් අපිට කරන්න පුළුවන්. සහ අනිත් එක තමයි පුතේ හැමතිස්සෙම ඔය වගේ අවදානමක් තියෙන තැන. අවදානමට සූදානම් වෙන හැටි අපිට ලියන්න තියෙන how to face නේ. එතකොට safety kit එකක් හදලා තියාගන්න. included මොනවද include කරන්න පුළුවන් එකට අපේ තියෙන certificates ටික ඊට පස්සේ මොන හරි gold හරි මොන හරි ගෙදර එහෙම වටින බඩු තියනවා නම් මහා මොනවද හට්ටි මුට්ටි පෙට්ටි වල නෙමෙයි. එහෙම ගෙනියන්න පුළුවන් පුංචි මොන හරි දෙයක් තියෙනවා නම් ඒක සල්ලි මොන හරි තියෙනවා නම් එහෙම වටින දෙයක් ලිය කියවිලි ඔප්පුත් එහෙම තියෙනවා නම් ඒවා ඊට පස්සේ අන්න ඒ වගේ පොඩි දෙයක්. එහෙම නැතුව අපිට ඔක්කොම කරගහගෙන යන්න බෑනේ ගෙදර තියෙනවා කියලා. ඒ අත්‍යවශ්‍ය ටික සහ අනිත් එක ආච්චි අම්මලා සීයලා බබාලාගේ එහෙම බෙහෙත් ගන්න මොන හරි එහෙම කාඩ්ස් තියෙනවා නම් අන්න ඒවා. ඒ ටික තමයි සේෆ්ටි කිට් එකට දාන්න පුළුවන්. ඒ ටිකත් අරගෙන බොහෝම ප්‍රවේශමෙන් එතනින් අයින් වෙලා උස තැනකට යන එක තමයි උස කියන්නේ. අනතුරු අඩු තැනකට උස් තැනක් කියන්න බෑ. කන්දක් උඩට ගිහලා අයින් ආයනනේ එහෙම නෙමෙයි. අනතුරු අඩු සේෆ්ටි ප්ලේස් එකකට ගමන් කරන එක තමයි කරන්න ඕනේ. ඒක ඔන්න ඔය කාරණා ටික තමයි ඕකේ ලියවෙන්න ඕන කාරණා විදිහට තියෙන්නේ. ඒක චුට්ටක් try කරන්න පුතේ. මෙහෙම ඕගොල්ලන්ගේ මට්ටමට අටවසරට ඔච්චර තඩියට ලියන්නේ නැහැ. මං කියන්නේ නිකන් ඕගොල්ලන්ට හුරු වෙන්න චුට්ටක් නිකන් මොන හරි සිංහල රචනාවට හරි සිංහල වලට නම් දෙන්න පුළුවන් ඔච්චර විතර ගැඹුරට. ඉංග්‍රීසි වල චුට්ටක් ලියන්න හුරුවක් ලබලා තියාගත්තා නම් හොඳයි. ඉතින් පොඩි වචන ඉගෙන ගන්න පුළුවන්. මං එවන්නම් මට ලියලා එවන අයට group එකට දාන්න මං හදපු පොඩි කෑල්ලක් තියෙනවා. ඒක එවන්න. අයියගේ බලන්නේ සම්මිරු අයියට මම ඒගොල්ල මතකන්නේ. එතකොට ඔන්න මේ ඒක තමයි රචනාව how to face natural disasters. හොඳේ. ආයික කරන්නකෝ. ඊට පස්සේ අපි වාක්‍ය ටිකක් දෙදෙදි හදන්න දෙන්නම් මේකේ. දෙක තුනක් හදාගෙන එන්න. මේක right මම දාන්නම් බෝ. රටේ ටීචර් ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ස්පීච් කරේ නෑ නේද පුතේ? ඊට පස්සේ ඒක කියක් කරමු හොඳේ. passive voice ඉවරුනහම ඒක කරමු. එතකොට අපේ tenses ඉවරයි. passive voice ඉවරයි. ඊට පස්සේ ප්‍රධාන grammar කොටස direct indirect speech. ඉතින් හරිය ලේසි ඒ ටිකත් කරගත්තාම ටිකක් grammar වලින් ලොකු බරක් නිදහස් වෙනවා පුතේ. grammar වලින් ඇත්තටම 175ක් විතර ඉවරුනා හා සමානයි. ඒ සෙට් එක ඉවරුනහම. ඊට පස්සේ අපි ඒකත් කරමු හොඳේ. පොත හම් වෙනකොට පුතේ ආත්ම ගානක් යයිනේ අපිට පොත හම්බුණත් එකයි නැතත් එකයි අපි මේ පොත එකයි කාත් එකයි පොත කරගන්න එක ඔහේ කරත හැකි. දැන් පොත හම්බුනහම ඕක කර කියෝ ඉන්නේ කරන තියෙන පුතේ. ඕක උත්තර ලියලි කරන එකට වඩා වැදගත් වෙන්නේ මේ ටික ඉවරයක් කරලා දාගන්න එක. මේ එතකොට දැන් මේ දෙසැම්බර්නේ කොහොමත් ඔයගලන්ට
පොත් ටික හම්බෙයි දැන් ළඟදී. බලමුකෝ ටිකෙන් අභ්‍යාසයක් තියමු කරලා. පැසිව් වොයිස් වලින් වැඩ ගොඩ තියෙනවා කරලා. right. හරි නේද පුතේ? ලියාගත්ත නේද? සවිනි හරිද දුව ලිව්වද? ලියන ගමන් ඉන්නේ ටීචර්. පුතේ ඔයාට මොකද්ද කිව්වේ කලින් අඟහරුවාදට පන්ති තියනවා කියලාද නෑනේ? නෑ ටීචර්. කවදටද පන්ති තියෙන්නේ? සෙනසුරාදා. මට සෙන්සුරාදා කොහොමද කරන්න බෑ ටීචර් පන්ති ගොඩායි සෙන්සුරාදා. සෙන්සුරාදා ඉඳලා බෑ පුතේ වෙලාවල්නේ. මේ සතිය දවස්වල. සමිරුට නෑ නේ සමිරු උදේට පන්ති නෑ නේද? අයියලට නම් තියෙනව නේද? උගලන්ට නෑ. right. අඟහරුවාදා නැටි සමුද තියෙන්නේ. සඳ තියෙනවද? මට සඳ බෑ සඳ පන්තියක් තියෙනවා. මං අඟහරුවාද බලලා දාන්නම්කෝ. හරි පුතේ ලියලා ඉවර නම් එහෙනම් මගේ පුතාලා ලොග් අවුට් වෙන්න නැති අය ලියා ගන්න හිමිසෑරේ. හරි බුදු සරණයි මං රෙකෝඩින් එක එවන්නම් පුතේ අනේ මට අද රැයටම නම් දාගන්න බැරි වෙයි. මේ සතිය ඇතුළත දාන්නම් අයි අඟහරුවාද පන්ති තියෙනවා නම් මං කොහොම හරි අද රැයට හරි නිදි මාරලා හදන්නම්කෝ. අනේ මට ඉතින් මේවා හදන්න කවුරුත් නෑ මම තමයි හදාගන්නේ. අනිත් සර්ලා නම් ටුක් ගාලා දානවනේ. නේද අනිත් ක්ලාස් වල ඉතින් ලොකු ක්ලාස් එකකුත් ඒවා හදන්න කවුරු හරි ඉන්නවනේ. මේකේ ටීචර්ම තමයි එහෙට මෙහෙට කරලා යන්තම් පෑ වෙනකන් ඉතින් ඕක කපලා කොටලා හදනවා ඉතින් ඉතින් ඒ නිසා පොඩ්ඩක් සෝරි චුට්ටක් පරක් වෙනවා සමහරක් වෙලාවට මම නොදී දාන් ඉන්නේ නැහැ උනාට පන්තිට කලින් කොහොම හරි දෙනවනේ පොඩ්ඩක් සෝරි මම නිදි මරාගෙන හදනවනේ මොනව කරන්නද ඉතින් ඉවර නම් පුතාලා මේ ලීව් වල යන්නකෝ ලියාගෙන ඉවර වෙලා බුදු සරණයි